සුපුරු බඩ ලිපත්තු කරගෙන පෑන් එකට මේ නාස්ටික් පෑන් එකක් තියෙන. ඒකට මේකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික හොඳට රත් කරගමු මුලින්ම. තෙල් ටික රත් වෙනකොට මම මුලින්ම මේකට දාගන්නවා ඉඟුරු සුදු ලුණු ඒත් එක්ක මේකට මේ පොඩි ටික පාදු රට ලුණු ගෙඩිය මේ විදිහට එකතු කරගන්න. එකතු කරගෙන අපි විනාඩි 2ක් 3ක් විතර මේ ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න. මේ විදිහට විනාඩි 2ක් 3ක් විතර ටෙම්පරාදු කරගන්න. ඕන නේද? ඕන රන්වන් පාට වීගෙන මෙන්න මේ තැනේදී මම මේකට එකතු කරගන්නවා. තක්කාලි නම් පොඩි ගෙඩි දෙක තුනක් කරගත්ත. මේක මම කරල් දෙක මේ දෙකෙන් ගහගත්තා. මේක මේකට කරගන්නවා අමුමිස්. මේක කලවම් කරගෙන මේ මොකද මේ තක්කාලි වල තියෙන වතුර ටික අයින් වෙනවා තමයි අපිට කුක් කරගන්න ඕනේ. මොකද නැත්නම් අපි බිත්තර එක හදාගන්නකොට හරියට සෙට් වෙන්නේ නැහැ. තක්කාලි වල තියෙන වතුර වලින් බිත්තර ටික අපිට සෙට් වෙන්නේ නැහැ. ඒකින් මේ තක්කාලි වතුර ටික අයින් වෙනවා අපි ඒක ටෙම්පරාදු කරගන්න. දැන් මොකද වෙන්නේ? දැන් හොඳට හැදලා තියෙනවා. ටෙම්පරාදු කරනවා කියලා. මෙන්න මේ ගාන ටෙම්පරාදු කරලා දැන් සම්පූර්ණයෙන් ඉදිරියට නෑ අමුවට තමයි ගාන කයිලා තියෙන්නේ. මෙන්න මේ ගානට ටෙම්පරාදු කරලා පස්සේ අපි මේක විනාඩි 5ක් විතර මෙන්න තියා ගන්නවා. ඊට පස්සේ බලමු කොහොමද පිටරේක ඉතුරු ටික හදාගන්නේ. ඊළඟ මිශ්‍රණය ඉන්නුනට පස්සේ මම වෙන භාජනයකට බිත්තර 5ක් බීට් කරගෙන තියෙන මේක දාගන්නවා මේ භාජනයකට. ඊට පස්සේ මම මේකට දාගන්නවා දොම් මිරිස්. මේක සැරානුව ඔයගොල්ලෝ බැලන්ස් කරගන්න. ඊට අමතරව දාගන්න ලුණු. කහ කුඩු ස්වල්පයක් දාගන්නවා පාටයින් ලස්සනට. ඒත් එක්කම දාගන්නවා උඹලකට මේ විදිහට දාගෙන ඊට පස්සේ මම මේ හොතට මෙහෙම කලවම් කරනවා. මේ විදිහට හොඳට කලවම් කරගෙන ඊට පස්සේ ගන්න ඉලෝල් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මෙලොව ටිකක් කලවම් කරගත්තට පස්සේ මම පොඩියට කයට කඩාගත්තු පාන් පෙති 5ක් එකතු කරගන්නවා. මම බිත්තර 5කට පාන් පෙති 5ක් තමයි මේ විදිහට කෑලි කඩාගෙන එකතු කරගන්නේ. මේ එකතු කරගෙන දැන් මේක හොඳට මෙහෙම අපි කලවම් කරගමු. දැන් හොඳට සේරම කලවම් කරගෙන දැන් අපි මේක ඕම්ලට් එකක් හදාගන්න විදිහට දෙපැත්තම හොඳට ෆ්‍රයි කරගන්න අඩු බින්දරේ හදාගන්න ඕනේ. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේ කලවම් කරගත්ත බිත්තර මිශ්‍රණය මේක එකතු කරගෙන සාමාන්‍ය ඕම්ලට් එක හදාගන්න විදිහට දෙපැත්තම ෆ්‍රයි කරගෙන හදාගන්න. බටේන සෙට් කරලා තියෙනවා. මම පොඩ්ඩක් කොමුඩ දෙනවා. එන්නට අපි මේක අනිත් පැත්ත හරවගමු. මොකද මේ නැත්තම් වෙන්නේ යටපැත්ත පොඩ්ඩක් ඉක්මනට කරලා ගන්න. මෙදී ලස්සනට සෙට්ලා තියෙන යටපැත්ත. දැන් අනිත් පැත්තට දාගන්න. අවශ්‍ය ගන්නට හැදලා තියෙන
මිනිත්තු 3ක් විතර අනිත් පැත්තට උත් හදාගත්තා. අපි දැන් බලමු කොහොමද ඒක පිළිගන්නන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රසවත් විදිහට බ්‍රෙඩ් ඔමලට් එක හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න. නැවත වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.